යකෝ තාර පැටිය ගැනත් කිව්වනේ. පොඩු අම්මේ. නියම පැටිය හිලා ඉන්නේ. අන්න බලන්න එදිසේන අයියත් ඇවිල්ලා. ගමේ කට්ටිය වෙන්නේ. අත්තිලා ඔය. බුදු අම්මේ. අන්න බලන්න ඥානවන්තයෙක් ගත්තා. දෙයියනේ. මේ කවුද කියලා බලන්න මේ අඳුරනවද කියලා. ඒක නෙමෙයි සුදු. ඒක නෙමෙයි නේද මොකද්ද? ඔය මගේ දිහා බලන් ඉන්නේ. අද ඒක තමයි මම මේ බලන් හිටියේ. දැන් හැමෝම ඔහේ දිහා තමයි බලන් ඉන්නේ නේද? ඒක තමයි. අන්න බලන්න අතන. අම්මට තිරි. කරගනවා. සෙට් එකම ඇහිල්ලා. එහෙම නෙවෙයි සුදු. එහෙම නෙමෙයි. නියම පොට් එකට උදේ පාන්දර ඇවිල්ලා නියම දැනකට ඇවිල්ලා තියෙන්නේ. ඒක නෙවෙයි. ඒක නෙමෙයි. අර සත්‍ය පොලේ අද සත්‍යපොළ නෙමෙයි යෝධයෝ. සත්‍ය මතලා බලන්නේ මොකෝද? වට වෙලා බලන් ඉන්නේ අද මේ බලන්න මංගල දිනයක් ඉන්න මේ. ආගේ මගේ. ඒක තමයි මනමාලය කියලා හිතාගෙන නැත්තේ. ඉතින් හැමෝම මනමාල කඩේන මම අයියෝ. බුදුම මනමාලකමක් මෙයාගේ තියෙන්නේ. එහෙම නෙවෙයි. ඉතින් මොකටද මේ වෙන්නේ? අද වෙන්නේ මේ මංගල උත්සවයක්. කවුද වෙන්නේ? බැඳලා ඉන්නේ මේ දෙන්නෙක් බැඳලා ඉන්නවා. අත්තලාමේ. ඒක නෙවෙයි අහන්නම ඉන්නේ. හොඳේ. එහෙනම් මේ වටේට කට්ටිය බලාගෙන ඉන්නකොට ආහා දෙන්නම මොකද වෙනවද තියෙන්නේ? බුදු අම්මේ ඒක තමයි. ඒ දෙන්නගේ දිනේ අද. මේ හැමෝම මොකද වෙලා තියෙන්නේ? ඒ දෙන්න අද කසාද බඳලා ඉන්නේ. කවුද හත්ලාගේ කසාය වෙන්නේ මොකද අමාරුව? අමාරුවට කසාද බඳන්නේ. ඒක කසාය මොකද? කසාය මොල්ල නෙවෙයි ඔය කසාද බඳලා. ඒ කියන්නේ විවාහ වට්ටලා. විවාහ වප්තේලා. හත්ලා දන්න ඉංග්‍රීසියෙන් කියන්න බෑ ඕක. යකෝ ඉංග්‍රීසි මාර ඉංග්‍රීසි දන්න මනුස්සයා. ඒකට මෙයා කවුද? ඒක තමයි බලන්න කවුද කියලා. දෙයහමුගේ මනමාල පාත්තය. මනමාල පාත්තය නෙමෙයි යෝධය මනමාල මහත්තයා. දෙයහමුගේ එතකොට මේ කවුද මේ? ඒ කවුද බලන්නකෝ. මනමාල මීයා. මනමාල මීයා නෙමෙයි බල මනමාල මහත්මියේ. දෙයහමුගේ ඉතින් ඔය ඉන්නේ මනමාලකමනේ. මනමාලකමට ඉන්නේ නැතුවද කොහොම ඉන්නද කියන්නේ? ඒකත් හරි කියන්නේ නැත්තේ සුදු. මාරයාගේ තමයි මේ. අනේ ආහා ඔන්න බලන්න දන්නම ඊයෝ පොට් එකට අවිලා තියෙන්නේ මම හොඳ කියව දැන් ඇවිල්ලා තියෙන්නේ වට්ට කඩේකට ආවා වගේ අම්මට දීදි කොල පන්තික වට්ටන්නේ මෙච්චර මරන බඩ කියලා හිතුවද අනේ ගොල්ලෝ ආහා මෙයයි දකින්නකොට කවියව මතක් කියාන්තු බලන්න අපිටත් ඇහෙන්න සෙන්දයාමේ ඉඩ බැසයන් මොකෝ හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඒකත් හරියන්නේ නැත්තේ. ඒක හරියන්නේ නැහැ පුතේ. බුදු අම්මෝ. එහෙනම් අන්නවල වරේ කියන කතාව. මොකක්ද කියන්නේ? එන්න. අතවන්නනවා. ඒ හාමුදුරුවෝ එන්න. දැන් යකෙක් වුණත් කවන්න. යකෙක් වුණා මොකෝයිද? යකෙක් වුණත් පුළුවන් නේද? අන්න හුදෝ. මෙයා හිතේ මෙයා ඉඳලාවට ඉන්නේ. බුදුම ඉන්නවා කියන්නේ යක්කුන්ට උනත් මාර ඉන්නවා කියන්නේ නියම තනතාවල කොල්ලන නියම පුතුව දෙන්න දෙන්නේ මගේ දෙන්නම කතා කරලා දෙන්නේ දෙයියනේ මෙයා කියනවා සුදුවයි එනකම්මල බලාගෙන්නේ එහෙනම් සුදුවයි එනකම්මල බලාගෙන්නේ මාරගේ දෙකනේ මොකද්ද දෙයි හාමුදුරුවනේ මෙයා කියනවා ඔන්න ගලබලවගෙන හම්බුණාලුවට අනියම ගැලපීම පුදුම ගැලපීමක් යොදලා තියෙන්නේ ඉතින් මේ හාමුදුරුවනේ අපිට ගලවෙන්නද පුදුම ගැලපීමක් ඉතින් නැගින ගැලෙන්නේ යකෙක් වුණා මොකෝ යකෙක් වුණත් මොකෝ ඉතින් කාලේ දින නම් බඩ ගන්න එහෙනම් මේ මතක් වෙනකොට මට කවිය මතක් වෙනවා කියන්න ඔබ දැන් එකපාරවත් කවියක් මතක් කළා සැන්දරයාම ඉර බැට යන වෙලාවට
යකෝ මේ ඇවිල්ලා ඉන්නේ. ඔක්කොම වෙන කුටි කන්න තමයි ඉන්නේ. ඊයම දැන් ඇහිලා තියෙන්නේ. ඉතින් ඒකනේ මේ හොඳම වෙලාව. හොඳයි හොඳයි. යෝ. උරුන්නට වෙලාව මේකේ කැමැත්ත කියලා අහන්න. ඒ පුදුම බලපෑමක් තමයි. ඒකත් හරි කියන්නේ. ඒක හරියන්නේ නැහැ පුතේ. අනේ කුටි කන්න වෙන වැඩක් ඔය කරන්න යන්නේ. ඒ දෙයි හාමුදුරුවනේ. පොඩි එකක් බය වෙනවා. දෙයියනේ. කොල්ලෝ. එහෙනම් ඒකන්න මේ හොඳ දුංගලා ඉන්න වෙලාව. පොඩි දුංගලා දානවා. ඒකමද මෙන්න මේ යකෝ පුදුම දුන්න එකක් දෙන්න යන්නේ. මෙයාලා පොඩි සපෝට් එකක් දෙවි. දෙයි සපෝට් එකක් දෙයි. එහෙ. අපෝ මුම්මේ කඩවිලා වගේ. ඔහේ වගේ කවුරුත් කුයිත් නෑ. පොඩි අප්පුලියා විසිරලා පුතු අම්මේ දෙකක් කරන්න බෑ යෝනේ. ඔය වඩාගෙන ඉන්න ළමයි බිම දාලා හරි කමන්න අප්පුලියා විසිරලා. නියම යකේ. යකෝ වඩාගෙන ඉන්නේ ළමයි මෙවලා එහෙම අප්පුඩි ගහන කතාවක් ඔය තියෙනවා. සපෝට් එකක් දෙන්නමයි. අප්පුඩියක් ගහලා සපෝට් එකක් දෙන්නලු. ඔන්න හොඳ අප්පුලියා ගහ සපෝට් එකක් දෙන්න. එහෙනම් අනිත් පැත්තට කමලෙන් හරි කමන්න සුදෝ. කම්ලෙන් කොහොමද යෝනේ අප්පුඩි ගහන්නේ? හරි එහෙනම්. අප්පුඩියක් ගහනවා. යකෝ මටත් කිව්වනේ කතාවක් ඒකවන. නැතු ඔහෙගේ ඔන්න සෙවල බේරෙනවා. ඔහේගේ තමයි සෙවල බේරෙන්නේ. ඔන්න ඔහෙගේ සෙවල ඔක්කොම බේරෙනවා හොඳ. ඔහේගේ තමයි ඔය තෝපු වටේට සෙවල ඒක බේරෙන්නේ. නෙවෙයි. ඔන්න දැන් තමයි වෙලාව සුදු. ඒකමන මොකක් කරන්න යන්නේ? ඒ දැන් මේකේ එහෙනම් ඉතින් ඉතින් ඔක්කොම චාරිත්‍ර ටික කරන්න ඇතිනේ. කරන්නේ නැති. ඔව් දැන් තමයි ඔන්න වෙලාව. දැන් ඒකමන මොකද්ද කරන්න යන්නේ? වරුණගෙන් කන. අයියෝ. ඒක උඩ වෙවුලනවද? සීතල හින්ද වෙවුලනවද? ඒ මේ මොකද අතින් අතින් නියමයි. දැන්වත්කම නවත්තන්න. බුදු අම්මේ මේක දැන්වත්කම නවත්තන්න සිරිතක්. දැන් දිරිතක් කියනවා. එහෙම නෙමෙයි. අපි ඔක්කොම යුතුයකම් ටික කරාට පස්සේ කරහන් කුමලක් දැන් මේ යුතුයකම් ඉෂ්ට කරන වෙලාව. ඔය කොහෙද යන්නේ? ඉතින් ඒ හැම වටහත් බුදු අම්මේ බම්මේ ඉන්දියානු ක්‍රමයට කතාවද මන් දන්නේ යන්නේ. අපිට කසල්පණි හදන්න. නියම වැදිල්ල. ඉතින් හොඳ නැද්ද? ෂෝක්. නියම වැදිල්ල කැමැත්තට මම ඉඩ දෙනවා. බුදුම කැමැත්තක් නේ බොල ඔය. ඉතින් මේක හොඳ නැද්ද? හොඳයි. එහෙම නෙවෙයි. හොඳ. ඕක හරියන්නේ නැහැ පුතේ. ඉතින් හරියන්නේ නැද්ද? ඒක හරියන්නේ නැහැ. කොල්ල මෙහෙම හිටියට. එහෙනම් හොඳට දන් දීලා පුරුදු. දන් දීලා පුරුදු. වෙස්සන්තරව. වෙස්සන්තර වගේ. ඔන්න දැන් තමයි දන් දෙන්න හදන්නේ කොල්ල. එහෙනම් ඔය හොමි හොඳ. ඔය මේ පැත්ත බලන්න. කොහොමද? හරි. ඔන්න පුතේ දැන් තමයි මොනවාරි ආවේ. අයියෝ. ඔන්න දැන් තමයි බහන්න එක. බකල් එක නෙමෙයි යෝනිය කපල් එක. මොකක්ද? කපල් එක. ඒ හාමුදුරනේ මේ කියන කතාව. මොනවද කියන්නේ? අනේ සුදුවයි. අනේ සුදුවයි. ඒක පරක් වැඩි. බුදු අම්මේ බොල. උදේ පාන්දරාවන මොකක් හරි කරගන්න පුළුවන්. අපේ ඒ කියන්නේ මේ හදන්න මම කසාද වැඩ ගන්න. නියම කතාවද බඳින්න ඕනේ අපි මිනිහා. නම් හොබේ යෝවට සුදුයි. අපි ආවේ යෝවට. එහෙනම් එහෙම නෙමෙයි. මොකද? අර යකාර වැඩ මේක හොඳයි. අයියෝ. අම්මේ නියම යකෙක් බොල ඒ මේ. හාමුදුරුවනේ. මොකද? එයා වගේ නෙවෙයි මම හරි හොඳයි. හොඳයි යෝ. නියමයි. හිනාවක් තමයි කියන්නේ උන්නේ. හරි. එහෙම නෙවෙයි හොඳ. එහෙනම් තව ටිකක් වෙලා හිටුවා මෙයා මාව මොනිත්තල මරනවා. එහෙම නෙවෙයි. එහෙම නෙමෙයි. ඉතින් කොල්ලනම් පිළිවෙලකට හැමදේම කරගෙන හැමදෙම කරගෙන හිටිනවා. හොඳ. එහෙනම් වසරේ ඉඳගෙන එක වසරේ ඉගෙන කටියුතුනේ මේ සභාවේ මේව කියන්නත් දෙසින අටුවාන අතුරු අන්තරාවා රූලින් කුඩ දුරන් දෙන්නයි කියලා. පොඩි සෙන් කියවනක් කියාගෙන එක් කියවනක් කියලා තව පොඩි එක කාරණාවක් අමතක වුණා. මොකද්ද දන්නේ අමතකුනේ. කාර්යයම කොච්චර බලාපොරොත්තු වෙනවද? බුදු අම්මේ නියම කාරණාව. අයියෝ. ඔයාලට අත එකට දැම්ම හොඳ. එක අතක් දැම්මා. ඒ කියන්නේ පහයි. 5යි.
අත් එකම දානනේ කට්ටලා මේ කොල්ලෝ. බුදු අම්මේ 10යි. 10 අනේ එහෙම නෙවෙයි නේද? එහෙම නෙමෙයි. 15ට 25 කඩාගන්නේ කියලා. ඒ ඉන්නේ එහෙමයි. නිරෝගීව දරු සම්පත්. දම් සම්පත් ලැබෙන්නයි කියලා. නේද? පොඩි සෙට් කියවනක් සැක් කියන්න කියුණා කියලා සල්ුවෙන් සල්ුවටද පස්සේ යාඹුරන්නේ. සකල සෙටට රජ වේවා ලෝද දුරි නුකුල දේවා. උඹට සපේ සෙට වේවා. උඹට ආයු කෝමේ. සරණිතන් තරු වේවා. සුපේ සමලයි වේවා. සපේ සෙට වේවා. උඹට ආයු කෝමේ. අතකටුවක් රෝග හරි පිටුයි මුට්ටා කරනේ. නවාල ධම්මං දරණේ